දවසක් ගෞරවනීය මාධ්‍යයට මම අසේල සම්පත් ජාතික පාරිපරිමේ පෙරමුණේ නායක මේ මාධ්‍ය හමුතියන් ප්‍රධාන වශයෙන්ම හේතුනේ එකක් අද දවසේ නාගරික සංවර්ධන ඇමති විදුලි බල ඇමති දෙන්න ගිහිල්ලා පෑලියගොඩ එළවලු මාකට් එකේ නිරීක්ෂණ චාරිකාවකට. හොඳයි නිරීක්ෂණ චාරිකාව යන්න ඕන. හැබැයි මේ පෑලියගොඩ එළවලු මාකට් එකේ මේ වන විට පහුගිය දවස්වල එළවලු සුවිශාල වශයෙන් සීඝ්‍රයෙන් මිල ඉහළ ගියා. එළවලු පරිභෝජනයේ සුවිශාල පරිභෝගය ඈත් වුණා. හැබැයි දැන් එළවලු මිල යම් මට්ටම අඩු වෙලා තියෙනවා. එහෙමනම් කියන්න තුනේ ඒගොල්ලන්ට කියලා නිරීක්ෂණ චාරිකාව අවසන් කළා. මෙරටේ පාරිභෝගිකයන්ට අද වෙනකොට එළවලු මිල අඩු වෙලා තිබෙනවා. දැන් පරිභෝජනය වැඩි කරන්න කියන එක. අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අද රාබු කිලෝ එකක් රුපියල් 40යි. තොග බණ්ඩක්ක රුපියල් 50යි. වට්ටක්ක රුපියල් 120යි. රුපියල් 900 ගේ තක්කාලි කිලෝ එක අද රුපියල් 200 250 අඩු වෙලා තිබෙනවා. ඒතකොට ලීස් කිලෝ රුපියල් 150යි. බීට් රුපියල් 200යි. කැරට් රුපියල් 300යි. මාළු මිරිස් රුපියල් 550යි. අම් මිරිස් රුපියල් 650යි. මිල. ඒතකොට මිල අඩු වෙලා තිබෙනවා. රාබු බණ්ඩක්කා වැටකොළු එවැනි දේවල් වල ලීස්. ඒතකොට කියන්න තියුනේ මොකද්ද? අපි නිරීක්ෂණ චාරිකාවට ආවා අඩුපාඩු බැලුවා. හැබැයි මේ අද මෙනකොට සුවිශාල වශයෙන් පාරිභෝගිකයෝ පෑලියගොඩට එන එක අඩු වෙලා තිබෙන මේ පහුගිය දවස්වල එළවලු මිල වැඩි වීමත් එක්ක එහෙමනම් කරන්න තුනේ අර පාරිභෝගිකයෝගෙන් අර ඈත් වුණු පෑලියගොඩට නැවත පාරිභෝගික ගෙන්නගෙන සඳහා සහ අද වෙළඳ පොලේ තියෙන තත්ත්වය ගැන ප්‍රකාශ කරා නම් තමයි ඉතා අගය කියන එක තමයි අපේ අදහස. ඒ නිසා අපි ඇමතුරු දෙන්නටම කියනවා ඔය දෙන්න නිරීක්ෂණ චාරිකාව ගිහලා තමන්ගේ පාක්ෂියොත් ඉපෙර කරන් ගිහලා තට්ටු දාලා අර මේ ගියාට ඔයාලගේ ඒ නිරීක්ෂණ චාරිකාව වැදගත්ම දේ තමයි එළවලු මිල අඩු වෙලා තිබෙනවා. අද සුවිශාල වශයෙන් ඔවුන්ට දෛනික අලවිය අඩු වෙලා තිබෙනවා. පාරිභෝගිකයෝ එන්නේ නැති වෙලා තිබෙනවා. මොකද හේතුව එළවලු මිල වැඩි වීම තුල කරන්න තුනේ අන්නේ මිල ගණන් ප්‍රකාශයටපත් කළා රටේ ජනතාව දැනුවත් කරන එක. ඒ නිසා අපි ඒක ඔවුන්ගේ ඒ දේ සිදු වුණේ නැහැ.